අද මං කතා කරන්න යන්නේ verse verb කොහොමද භාවිතා කරන්න කියලා. මේ ඒකට කලින් මං අර කලින් වීඩියෝ එකේ කරපු am is ආවල මම ඔයගොල්ලන්ට අර positive form එකයි question form එකයිනේ කිව්වේ. එතකොට negative form එක මං කිව්වේ නැහැ. ඒකෙන්ද මම ඒක චුට්ටක් ඉක්මනට කටුවට ඔයගොල්ලන්ට කියන්නයි කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයා දන්නවා අපි am දාන්නේ I වලට කියලා. එතකොට I am not කියලා අර නෙගටිව් විදිහට මම එහෙම කළේ නැහැ, ඇය එහෙම කළේ නැහැ, මේ ඔහු එහෙම කළේ නැහැ, අර දෙයක් කළේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ දේ මේ විදිහට සිද්ධ වුණේ නැහැ කියලා කියන්න අපි මේ not කියන ඒවා භාවිතා වෙනවා. සහායක අර කෙටියෙන් ලියන විදිහවල් තමයි මේ තියෙන්නේ. මම ඒක ඔයගොල්ලන්ට කියන්නම්. දැන් I am not. ඔයා දන්නවා I am කියන වෙනකොට I'm කියලා apostrophe කම. මේක අපි මේ උඩුකමයකට කියන apostrophe කියලා. එතකොට I am not කියලා ඔයාට ඒක ලියන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට අපි කිව්වා අර he she it වලට අපි is දාන්නේ සහ ඒක වචන වලට is දානවා කියවනේ. එතකොට මේක නෙගටිව් නම් is not. එතකොට එතනදී අර he is not එහෙම නැත්නම් he isn't කියලා කියන්නත් පුළුවන්. දැන් අර is එකකට he is කියලා දාලා not එක හැම් පිටින්ම ලියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මේ o එක හරිද මේ o එක අයින් කරලා මේ o එක කපා හැරලා එතනට apostrophe කම නේ උඩුකම එකක් දාලා අන්න එතනට ඒ විදිහට දාන්න පුළුවන්. හරිද? එතකොට he she it is not. එතකොට he is not he isn't. ඊට පස්සේ අර she is not නැත්නම් she is not නැත්නම් she isn't. it is not නැත්නම් it's not නැත්නම් it isn't. හරිද? ඊළඟට we you they අපි දන්නවනේ we you they කියන මේ තුන් දෙනාම හැම වෙලෙම නිකන් රජතුන් කට්ටුවක එකට ඉන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අර ඔයාට verse verb කියලා දෙදි තේරෙයි. ඒ තුන් දෙනාට තමයි වෙනම එකක් තියෙන්නේ. හරිද? එතකොට you we you they are not. එතකොට ඒකත් අර කෙටියෙන් ලියද්දි ඔයා මතක තියාගන්න මේ a අකුර අයින් කරලා we කියන්නේ we එකේ a අකුර අයින් කරලා apostrophe කම එකක් දාලා we are not කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් we aren't. එතකොට එතනදී මොකද්ද කරලා තියෙන්නේ? අර we aren't එකේදී o අකුර අයින් කරලා මෙම apostrophe කම එකක් එක්ක මෙහෙම t දාලා තියෙන්නේ. ඔයා ඔලුවට හුරු කරගන්නකො මේ we are not, you are not, they are not කියන එක. එතකොට අන්න ඒකත් එක්කම හුරු වෙයි they are not කියද්දි හරි ඒ අකුර දාලා එහෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් they aren't, you aren't. අන්න ඒ විදිහට කෙටියෙන් දාන එකකුත් ඔයාගේ ඔලුවට හුරු වෙයි. කින්දා මේ විදිහට කියන දිග වචනේ මතක තියාගන්න. එතකොට ඔයාට බේම ඔයා පස්සේ වාක්‍ය ලියද්දි වාක්‍ය කටින් කියද්දි ඔයාට ඒක හුරු වෙනවා. හරිද? හරි. මම දැන් අර ඉක්මනට verse එකකට යන්න ඕන හින්දා ඔයාට අර idea එකක් ගන්න ඕන හින්දා මම මේ වාක්‍ය ටික කියන්නම්. හරිද? හරි. එතකොට මෙතනදි බලන්න I am tired but I am not hungry. Mary isn't at home at the moment. She's at work. Tom isn't interested in politics. He's interested in music. The shoes aren't clean. දෙබන් මම අර විදිහටම දැන් ඕගොල්ලෝ මේ තේරෙනව නේද? I am tired කියලා අර apostrophe කම එකක් දාලා කීටි කරලා තියෙන එක සහ එයා politics වලට interest එකක් නැහැ කියන එක තමයි isn't කියලා දාලා තියෙන්නේ. Tom කියදි he නේ පිරිමි කෙනෙක් ගැන මේ කියන්නේ. හැබැයි එයා music වලට interested in අර he is interested in music කියන තමයි මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වාක්‍ය තුන හොඳට බලන්න අර විදිහට අර තුන් ආකාරයෙන්ම තියෙනවා. They aren't ready yet. They are not ready yet. එහෙම නැත්නම් they are not ready yet කියලා තුන් විදිහකටම ඔයාට කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. හරිද? හරි. දැන් ඊළඟට අපි යමු verse එකට ප්‍රධාන වශයෙන්. හරි? හරි. එතකොට මේක තමයි අද දවසේ පාඩම. verse ඒකේ අර මේ past මතක තියාගන්න verse කියද්දි අපි ඒක දාන්නෙම අතීත කාලයක් ගැන කියද්දි. අතීත කාලයක් ගැන කියත් තමයි අපි verse කියන එක භාවිතා කරන්නේ. ඒ වගේම තමයි වර්තමාන කාලය ගැන කියත් තමයි am, is, are කියද්දි කියන්නේ present tense කියලා අපි ඒකට කියන්නේ භාවිතා කරන්නේ. හරිද? එතකොට දැන් මම මේ verse මේවා කරලා නිකන් තියන්නේ නැහැ. ඕගොල්ලන්ට ඒක අර present tense එකේද කොහොමද පාවිච්චි වෙන්නේ, past tense එකේද කොහොමද පාවිච්චි වෙන්නේ කියන දෙකමත් එක්ක තමයි ඒක මං කියන්නේ. හරිද? එතකොට මං කියවනේ දර we you they කියන එක රජතුන් කට්ටුවක එකට ඉන්න ගල හැම වෙලේම. එතකොට ඒගොල්ලන් තමයි were කියන එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඊළඟට දැන් අර he she it වලට මත I වලට අපි was කියලා තමයි දාන්නේ. හරිද? I was reading, I was crying. ඒ විදිහට අර ගොඩක් වෙලාට ආර මම අර හැම වෙලේම කියන්නේ මේවා කියලා පුරුදු වෙන්න. කියලා පුරුදු වෙන්න. එතකොට ඔයාට ආයි කල්පනා කරන් දැන් නැහැ was the were දෙන්නේ. ඒ විදිහට එතකොට ඔයාට නිකම්ම කියවෙනවා. හරි? හරි.
මම යනවා. හරි එතකොට I he she it was. ඒ වගේම තමයි ඒකේ නෙගටිව් ෆෝම් එක මම මෙතනම ලියුවා was not. එහෙම නැත්නම් wasn't. අර o අකුර අයින් කරලා උඩුකම එකක් දාන්න තියෙන්නේ. wasn't. ඒ වගේම තමයි question form එකේදී ඔයාලට මතකද කලින් වීඩියෝස් වලදී අර ඒගොල්ලෝගේ වාක්‍ය මෙන්න මේ පැත්තට ආපු එකාව ඉස්සරහට ගන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට ඒක question form එක හදා ගන්න පුළුවන්. වාක්‍ය තව කියවද්දී ඔයාලට තේරෙයි. was I, was he, was she, was it. හරි. ඊළඟට we, you, they, were. were තමයි ඒකට ඔයගොල්ලෝ භාවිතා කරන්නේ. හරිද? එතකොට අන්න එතනදී ඔයාලට ඒක අර නෙගටිව් ෆෝම් එක were not එහෙම නැත්නම් weren't කියලා ලියන්න පුළුවන්. අර හැම වෙලේම o අකුර අයින් කරලා උඩුකමායක නැත්නම් apostrophe කමායක තමයි ඒ දාලා තියෙන්නේ. හරිද? ඊළඟට දෙපාර පේනවාද මේ question form එක? හරිද? were we, were you, were they. හරි. ඒකට මම මේ වාක්‍යයත් එක්ක යන්නේ. ඒතකොට තවත් පැහැදිලිව තේරෙයි. හරි. එතකොට ඔයාට මේකේ වර්තමාන කාල අතීත කාල present tense past tense කියන එක ගැන idea එකක් එනවා. එතනදී තමයි ඔර මේ is ද දාන්නේ am ද දාන්නේ අන්න ඒ ප්‍රශ්නෙත් විසඳනවා සහ was were දාන ප්‍රශ්නෙත් විසඳනවා. හරිද? හරි. ඊළඟට බලන්න. හරි. දෙබන් she is in the classroom now but she was at home this morning. එයා මේ දැන් මේ මොහොතේ මේ ක්ලාස් රූම් එකේ ඉන්නවා. හැබැයි උදේ දැන් උදේ කියන්නේ දැන් අනිවාර්යයෙන් දැන් මේ නිකන් හවස ක්ලාස් එකක් කියලා හිතන්නකෝ. හැබැයි එයා ගෙදර තමයි හිටියේ උදේ. එතකොට ඒක තමයි අපි but she was at home this morning කියලා කියන්නේ. හරි. හරි. ඊළඟට හරිද ඒතර now කියද්දි තමයි අර she is කියලා භාවිතා කරන්නේ මේ මොහොතේ වෙන එකක් හින්දා. හරි. ඊළඟට බලන්න I am studying English but I was watching TV earlier. හරිද? එයා දැන් මේ මොහොතේ කරන එකක් ගැන තමයි කියන්නේ ඉංග්‍රීසි ස්ටඩි කරනවා කියලා. දැන් ඔයාත් මේ වීඩියෝ බලනවා නම් ඔයාත් ඒක තමයි කරන්නේ. ඒක තමයි ඔයාලට කියන්න පුළුවන් I am studying English. හැබැයි ඔයා කලින් TV එක හරි බලලා මොනවා හරි එකක් බලන් හිටියා නම් ඔයාට කියන්න පුළුවන් but I was watching TV earlier. earlier කියන්නේ කලින් අවස්ථාවේදී ආ කරපු දේ. කලින් අවස්ථාවේ කරපු දෙයක් කියන්නේ අතීත කාලේ නේ past tense. ඒක තමයි but I was watching TV earlier කියලා ඒකේ තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ they are at the park now. but they were at the beach this morning. දැන් එයා පාක් එකේ ඉන්න හින්දා මේ මොහොතේ කියන එකක් නේ තමයි ආ කියන යූස් කරලා තිනවා. අද නම් they නම් අනිවාර්යෙන් ආ කියලා. they are at the park now. හැබැයි ඒගොල්ලෝ උදේ කොහෙද හිටියේ? උදේ බීච් එකේ ඉඳලා. හැබැයි ඒක තමයි කියන්නේ but they were at the beach this morning කියලා කියන්නේ. හරි. ඊළඟට when I was a child I was afraid of dogs. එයා මේ කියන්නේ ළමෙක් නේ. පොඩි ළමෙක් වෙලා හිටපු කාලේ එයා කාලේ වෙච්ච සිදුවීම. වෙච්ච සිදුවීමක් කියන්නේ එයාගේ තුල තිබිච්ච හැඟීමක් ගැන මේ කියන්නේ. එතකොට එයා කියන්නේ when I was a child I was afraid of dog. මම ළමෙක් වෙලා හිටපු කාලයක තමයි was කියලා දාලා තියෙන්නේ. මම ඒ කාලේ බල්ලොන්ට බය වෙලා හිටියේ. ඉතින් ඒකත් past tense නේ අතීත කාලෙන් තමයි මෙන්න මේ was කියන එකක් එතනටත් භාවිතා වෙලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ බලන්න මෙතනදිත් මම ඒ විදිහට ඔයගොල්ලෝ මික්ස් කරලා තියෙන්නේ අර කියන්නේ ඔයාලට එතකොට ඒකේ වෙනස තේරෙන්න am we දැන් අර am නිසා කලින් කියලා දුන්නාට දැන් මේ was were එකත් එක්කත් මම මේවත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ ඒ කියලා ඔයගොල්ලන් තේරෙනවද? හරි. I am tired today but I wasn't tired yesterday. නේ මේ මොහොතේ කියන්නේ අද දවස කියන්නේ මේ මොහොත වගේනේ. එතකොට I am tired today. හැබැයි මම ඊයේ මහන්සියෙන් නෙමෙයි හිටියේනේ. I was not කියන එක තමයි ඔයාලට පේනවා මේ I wasn't tired yesterday කියලා දීලා තියෙන එකෙන් පේන්නේ. හරිද? හරි. ඊළඟට she isn't in the classroom now. Was she here earlier? හරි. එයා දැන් ක්ලාස් එකේ නැහැ කියන්නනේ ඕනේ. එතකොට ආදලා දැන් කියන එකක් නම් am is වලින් එකක්. එතකොට she කියද්දී අනිවාර්යයෙන්ම is නේ. එතකොට එයා දැන් නැහැ කියන්නේ negative form එක. ඒක තමයි isn't කියලා දාලා තියෙන්නේ. She isn't in the classroom now. Was she here earlier? එයා මෙතන කලින් හිටියද නේ? අපි මේ අතීතේ මෙයා හිටියද කියලා නහන්නේ නේ? ඒකෙන් තමයි was she here earlier කියලා අපි අහන්නේ. කියන්නේ අතීතේ මෙහෙම දෙයක් තිබුණාද? يعني මෙහෙම එයා හිටියද කියන එක අහන එකෙන් තමයි was she here earlier කියලා දාලා එහෙම එකක් තියෙන්නේ. හරි. ඊළඟට මම තව මම මේ කොච්චරකවත් මතක තියාගෙන මේ ගොඩක් කියවන එකකින් ඔයාටම තමයි හොදක් වෙන්නේ. අනිවාර්යෙන් මේකට පස්සෙත් ඔයා ඒ විදිහට මේ විදිහට වාක්‍ය කියන්න වාක්‍ය ලියන්න උත්සාහ කරන්න. මොකද මම ඔයාලට එක්සර්සයිස් එකකුත් දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ස්ටක් කරලා ඒක මේව කරන්න පුළුවන්. හරි. Those shoes are nice. Were they expensive?
හරි දැන් මේ shoes කියන්නේ දැන් ගොඩක් අය මේ මිනිස්සෙක් ඇදගෙන ඉන්න එකක් ගැන ඔය කියන්නේ. එතකොට ආයේ shoes අරගෙන ඉවරයිනේ. අරගෙන ඉවරයි ඒවා ගානෙන් වැඩිද කියන එක නෙමෙයි expensive කියන එකෙන් අහන්නේ. ඒක තමයි those shoes are nice were they expensive. අදනවා they නම් අනිවාර්යෙන් were. එතකොට question form එකට හරවදී were they expensive. හරි. ඊළඟට why were you late this morning? එක මේ ප්‍රශ්නයක්. මෙතන මේ ප්‍රශ්නාර්ථ ලකුණ එන්න ඕනේ. හරි. එතකොට ඒක නිකන් ඇයි ඔයා උදේ පරක් වෙලා ආවේ කියන එක තමයි අහන්නේ. ඒතර ආදන you නම් were නේ. එතකොට ප්‍රශ්නයක් අහද්දී were එක ඉස්සරහට දාලා තමයි ආයේ ප්‍රශ්නේ අහන්න ඕනේ. හරි. We were hungry after the journey but we weren't tired. හරි. අපි journey එකෙන් පස්සේ කියන්නේ මෙතන මේ තනිකරම කියන්නේ අතීත කාලේ ජර්නි එකේ සිද්ධ වෙච්ච දේ. ඒගොල්ලෝ බඩගින්නේ හිටිය. හැබැයි ඒගොල්ලන්ට මහන්සියක් දැනෙලා තිබුණ නැහැ. ඒ ඔක්කොම අතීත කාලෙන් කියන තමයි we were hungry after the journey but we weren't tired කියලා අන්න එකදි කියන්නේ. හරිද? ඊළඟට ඕගොල්ලෝ දැන් මේ එක්සර්සයිස් එක ස්ටාර්ට් කරලා තනියෙන් කරන්න බලන්න. ඊට පස්සේ මාත් එක්ක මේවා කරමු. හරි. I blank excited about the trip but yesterday I blank very tired. ඒතරේ බලමු I was excited about the trip. පොඩ්ඩක් no, sorry. මෙතන දින I am excited about the trip but yesterday I was very tired. හරි. දැන් මෙතනදී පොඩ මං කියන්නම්. දැන් ඔය සමහරට I was excited about the trip කියලා දාන්න නැතිනේ මෙහෙමයි. දැන් මං ඊට පස්සේ බැලුවේ හැබැයි දැන් අර but yesterday I was very tired කියලා අර ඊළඟ වාක්‍යයේ අතීත කාලයක් ගැන කියනවා. ඉතින් ඒකින්ද ඔයාලට කියන්න පුළුවන් I am excited about the trip නේ. ඔයා මේ මොහොතේ excite වෙලා ඉන්නේ trip එක ගැන. හැබැයි ඊයේ ඔයා tired වෙලා හිටියේ. මහන්සි පිට හිටියේ කියන එක තමයි මේකෙන් කියන්නේ. ඔයාට අර මේ වාක්‍ය දෙකම අතීත කාලේ විදිහට හරවල කියනවා නම් ඔයාට කියන්න පුළුවන් I was excited about the trip and I was very tired කියලා අන්න ඒ විදිහට ඒක සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයාට ඒක තේරෙනව නේද? මොකද මට මෙතන පැටලෙනවා excited කියද්දි අර විදිහට එහෙම. හැබැයි මෙන්න මෙතනදී අර අතීත කාලයක් ගැන වෙනම කියන හින්දා ඔයාට කියන්න පුළුවන් I am excited about the trip but yesterday I was very tired කියලා. හරි. ඊට පස්සේ she blank not at home this morning blank she at school. එතකොට මේ උදෑසන යා හිටියේ නැහැ කියන එකනේ කියන්නේ. එතකොට අතීත කාලේ. එතකොට she was not at home this morning was she at school. ඒකත් අර නේ උදේ යා ඉස්කෝලේ හිටියද නේ පරණ දෙයක් ගැන අහන්නේ. ඒකයි was she at school. හරි. ඊළඟට they blank happy with the results but last week they blank nervous. හරි. එතකොට අනිවාර්යයෙන්ම මේක අරනේ පස්සේ තමයි අතීත කාලය ගැන කියන්නේ. එතකොට මේ මොහොතේ ගැන දෙයක් තමයි කියන්නේ. එතකොට ඔයාලට කියන්න පුළුවන් they are happy with the results. But last week they were nervous. හරි. ඒකත් අර වගේම සීන් එකක් තමයි. මේ මොහොතේ ඒගොල්ලෝ results වලින් සතුටින් ඉන්නේ. හැබැයි අතීතේ ඒගොල්ලෝ nervous වෙලා හිටිය කියන තමයි මේ දෙක සම්බන්ධ වෙන්නේ. හරි. ඊළඟට we blank ready for the trip now blank you coming with us. එතකොට ඔයාලට පේනවා මෙතනදී අන්තිම ප්‍රශ්නයක් අහන්නේ. එතකොට දැන් මේ මොහොතේ එහෙනම් මොකද we මොකද we are ready for the trip now are you coming with us. ප්‍රශ්නයක් අහදී you වලට කලින් එන්නේ are you coming with us. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මොනවා හරි තේරුන්නේ නැත්නම් ගැටලුවක් තියෙනවා නම් හොඳක් අහන්න. සයිදිරියේදී කියලා දෙන්න ඕන මොනවා හරි දේවල් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඒකත් දාන්න. thank you.